පිරිමි වර්ග දෙකක් ඉන්නවා. එක්කෙනෙක් ඔයාට ආස කරනවා. අනිත් එක්කෙනා ඔයාට වටිනාකමක් දෙනවා. මේ දෙන්නගෙන් කාවද ඔයා තෝරගෙන ඉන්නේ? මෙයා කවුද කියන එක තෝරගද්දී අපිට සමහර වෙලාවට අපිව කන්ෆියුස් වෙනවා. ඔයාට ආස කරන පිරිමියාට මොනවද ඕනේ? ඔයාව එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඔයාගේ මයින්ඩ් එක, ඔයාගේ බොඩි එක, ඔයාගේ අවධානය. ඒව තමයි යා බලාපොරොත්තු වෙන්නේ. ඔයාට ආස කරන පිරිමියා යන්නේ රැල්ලට. එයාට අරමුණක් නැහැ. අනිත් දේ තමයි ඔයාට ආස කරන පිරිමියාගේ ආදරය తాවකාලිකයි. එයාට ඒක දැනෙන තාක්කල් එයා ඔයත් එක්ක ඉඳී ඊට පස්සේ එයා යනවා. හැබැයි ඔයාට වටිනාකම දෙන පිරිමියාගේ වෙනස මොකද්ද? එයා අවධානය දෙනවා ඔයාට. එයා ඇටෙන්ෂන් එක පේ කරනවා. ඔයා මොනවටද කැමති? එයා ස්ටඩි කරනවා. ඔයාව සතුටු වෙන්නේ මොන වගේන්ද? ඔයා සතුටු වෙන්නේ මොන දේවල් කරලාද? එයා රෙස්පෙක්ට් කරනවා ඔයාගේ කාලෙට, ඔයාගේ බවුන්ඩරීස් වලට, ඔයා සෙට් කරන බවුන්ඩරීස් වලට, ඔයාගේ ස්ටෑන්ඩඩ්ස් වලට. ඔයාට වටිනාකමක් දෙන පිරිමියා බලන්නේ නැහැ ඔයාට ඇක්සස් ගන්න. තේරුණාද? හැබැයි එයා හිමින් සැරේ ඔයාත් එක්ක තියෙන කනෙක්ෂන් එක බිල්ඩ් අප් කරනවා. හොඳට මතක තියාගන්න. ඔයාට ආස කරන පිරිමියාට ඔයාව අල්ලන්න ඕනේ. ඔයාට වටිනාකමක් දෙන පිරිමියාට ඕනේ ඔයාව ආරක්ෂා කරන්න. අමතක කරන්න එපා. එක්කෙනෙක් එයාගේ ඊගෝ එක ෆීඩ් කරද්දී අනිත් කෙනා බලන්නේ ඔයාගේ සෝල් එක හොයන්න. ඒ දෙක කන්ෆියුස් කරගන්න එපා. කන්ෆියුස් වෙන්න එපා. ආශාව කියන්නේ ආදරය කියන එක කියලා. ඒක තෝරලා බේරලා ගන්න. ආශාව කියන එක හරි ලේසි. ආශාවට ෆීඩ් කරන එකත් හරි ලේසි. ඒ වුණාට වටිනාකමක් දෙනවා කියන එක, රැකවරණයක් දෙනවා කියන එක හොයාගන්න හරි අමාරුයි. වටිනාකමක් දෙන කෙනා පරිණතයි. එයා ගොඩක් එයාව ඩිසිප්ලින් කරලා ඉන්නේ. එයාට බවුන්ඩරීස් තියෙනවා. එයා සදාචාරවත්. පුළුවන් නම් මේ දෙක පටල ගන්න නැතුව ඔයාට වටිනාකමක් දෙන පිරිමියාව තෝරගන්න බලන්න. I love you.